ඉතින් ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Samsung Galaxy M14 කියන ගිය අවුරුද්දේ රිලීස් වෙච්ච ෆෝන් එකක් ගැන. ඉතින් guys ඔයගොල්ලෝ කියන්න පුළුවන් මේ ගිය අවුරුද්දේ රිලීස් වුණේ 2025ට ගැලපෙන එකක් නැහැ කියලා. බොරු මේ 2025ට 80ක් ගැලපෙනවා. මොකද මේක පොඩි issues දෙක තුනක් තියෙනවා. ඒටි මම වීඩියෝ එකේ අන්තිම හරියට චුට්ටක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් අද සාදෙන් පිළිගන්නවා Louis Tech Pro YouTube channel එකට subscribers 300ක් ගහලා තියෙන thank you වීඩියෝ බලලා හැමෝටම නියමයි. ඉතින් මේක ports ගැන කතා කරොත් අපිට යට පහ type C port එක අර power button එකේ fingerprint බලා ගන්න පුළුවන්. ඒ වගේම පල්ලේ තව headphone jack එකක් මේක dual speaker නෑ. ඒ කියන්නේ mono speaker එකක් තමයි තියෙන්නේ. ඒකින්ද ඔයාලට ඒකිනුත් වැඩක් කරගන්න පුළුවන් වෙයි. display එක ගැන කතා කරොත් මේකේ තියෙන්නේ ඒ කියන්නේ supreme display එක 2400ට 1800 ගානක තියෙන හොඳම display එක මේ range එකේ. මොකද 30000 8000 අතර මෙච්චර හොඳ display එකක් දෙන්නේ කිසිම company එකකින්. මොකද Samsung phone එකේ saturation colors තියෙනවා. colors ගොඩක් pop වෙනවා. ඒ වගේම තමයි මේක 90Hz refresh rate එකකුත් තියෙනවා. 6.5 inches display එකක් තමයි තියෙන්නේ. 90Hz refresh rate එකක් එක්ක ගොඩක්ම smooth ඔයාලට access කරගන්න පුළුවන්. ඉතින් මේකයි යවලා තියෙන්නේ. දැන් මේ දවස්වල මේ range එකේ 120Hz refresh rate එකක් තියෙන display එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් display පැත්ත බලනවා නම් ඒකට යන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි ගොඩක් අය අහනවා මේ දවස්වල ෆෝන් හොඳට බැටරිය perform කරනවද කියලා. ඒ කියන්නේ display එකේ quality අනුව තමයි බැටරිය එකක් තීරණය වෙන්නේ. display ගොඩාක් ඒ කියන්නේ iPhone වල වගේ display එකෙන් ගොඩක් ඒ කියන්නේ ගොඩක් use වෙනවා නම් ඒ කියන්නේ එක animation වලින් display එකේ බැටරි ඉක්මනට බහින display එකකින් ඉඳන් ඉතින් නැත්තම් normal use කරන්න පුළුවන්. ඊළඟට මේකේ performance ගැන කතා කරමු. ඉතින් Snapdragon chipset එකක් තියෙනවා. MediaTek Helio G85 එකට වැඩිය ගොඩක් ස්පීඩ්. ඉතින් මේක පොඩි issue එකක් තිබ්බම මම චුට්ටක් ඒක අන්තිමට කියන්න. නෑ ඉතින් ඔයාලට Free Fire PUBG වගේ ගේම් එක normal graphic හරි low graphic හරි දාලා කිසිම lag එකක් නැතුව play කර ගන්න පුළුවන්. මොකද ඔයා හොඳට graphic තියෙන ගේම් ගහන්න බලාපොරොත්තු වෙන 6GB 128GB version එක ගන්න. ඒක 40000ක් වගේ තමයි වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඒ version එකට යන්න. ඔයා සම්පූර්ණයෙන්ම මේ performance බලනවනේ. ඒ වගේම daily use කරන WhatsApp, Viber, Imo, Instagram කිසිම app එක කිසිම issue එකක් තාමත් නම් මට බලා ගන්න පුළුවන් උනේ නෑ. ඒවා ගොඩක් smooth රන් වෙනවා තමයි මට බලා ගන්න පුළුවන් උනේ. ඒ වගේම තමයි මේ ෆෝනේ කැමරා එක ගැන කතා කරමු. මම මේ වීඩියෝ ටිකක් මේ ෆෝනේ කැමරාව highlight කරලා දිනවා. lenses තුනක් තියෙනවා. megapixel 50ක main lens එකක්, 2 megapixel macro camera, 2 megapixel depth sensor එකක්. selfie camera තියෙන 13 megapixel sensor එකක්. ඉතින් selfie camera මේ price range එකේ 13 megapixel lens එකක් කියන්නේ ගොඩක්ම හොඳයි. මේක photo quality එක ගොඩක් වැඩි. මොකද Samsung ලගේ ෆෝන් එකක් ඉඳන් video quality එක ගැන කතා කරලා 1080p 60 frame rate වලින් back එකකිනුයි front selfie camera එකේ 60 frame rate වලින් ගොඩක් smooth video record කරන්න පුළුවන්. ඉතින් අර 1080p 30 frame rate වල දැම්මත් ඔයාලා මූණ අර නිකන් මූණේ අර ටික ලප වගේ ඒවා කුරුල අයින් කරන්න පුළුවන්. අර face එක enhance කරන්න option එකකුත් තියෙනවා 1080p 30 frame rate වල. ඒ කියන්නේ HD 30 frame rate වල. ඒ කියන්නේ 720p 30. ඉතින් ඒක න low resolution එකක්. ඒකෙන් නම් වැඩක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙන් ගත්ත photos ටික මම ඒ කියන්නේ දාන්නම් එක්කෝ Google Drive එකට දාන්නම් නැත්නම් මේ පේනා වගේ photos ටික තුනක් දාන්නම්. ඉතින් කැමරාව පැත්තෙන් ගත්තොත් ඔයා ෆොටෝ ගන්න හොයනවා නම් iPhone 11 එකට වැඩිය මේක හොඳයි. ෆොටෝ ගන්න වගේම ඩිස්ප්ලේ එක බැටරිත් හොඳයි 11 එකට වැඩිය. මම 11 එකේ වීඩියෝ එකක් ගෙනල්ලා තිබ්බා. වීඩියෝ ක්වොලිටි ගැන කතා කරොත් M40 ඒ කියන්නේ 11 එක තරම් නෑ කොහොමත්ම නෑ. 11 එක ළඟටවත් නෑ. මොකද 11 එක OIS පවා තියෙනවා. ඒ කියන්නේ අනික 11 එකේ කැමරාව බලනකොට අල්ට්‍රා වයිඩ් එකක් බලනවා නම් 11 එකට යන්න. මොකද 12 megapixel අල්ට්‍රා වයිඩ් කැමරා දෙකක් තියෙනවා 11 එකේ. ඉතින් මේක අල්ට්‍රා වයිඩ් යන්නත් නැහැ. හැබැයි මැක්‍රෝ කැමරාවක් තියෙනවා. අර චූටි ඔබ්ජෙක්ට්ස් වල ෆොටෝ ගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඉතින් කැමරාව ගත්තොත්
මේ ප්‍රයිස් රේන්ජ් එකේ ඔයාලට කිසිම බෝරින් එකක් නැතුව යූස් කරන්න පුළුවන් කැමරාවක් විදිහට මට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කැමරාවේ අඩුපාඩු විදිහට දැක්කොත් අල්ට්‍රා වයිඩ් එකක් දුන්නා නම් හරි 2 මේ නැත්නම් එක්ක ලෙන්සස් තුනක් තියෙනවා අන්තිම 2 එක අයින් කරලා අල්ට්‍රා වයිඩ් එකක් දුන්නා නම් වටිනවා. ඉතින් අවුලක් නැහැ ප්‍රයිස් රේන්ජ් එකට මට බයින්න බෑ. ඉතින් ෂේප් ඉතින් මේකේ පොඩි ඉෂුව එකක් තියෙනවා කිව්වා. මං දැන් හොඳ ගේම් එකක් ඩවුන්ලෝඩ් කළා. අර වර්ෂිප් ඇන්ඩ් බෙල් කියලා GB එකකද කොහෙද. ඉතින් මේ ගේම් එක ප්ලේ කරනකොට ෆ්‍රේම් එකක් දෙකක් ස්කිප් වෙනවා වගේම ෆෝන් එක ටිකක් හීට් වෙන්න ගත්තා. බැටරිය නම් කිසිම අවුලක් වුණේ නැහැ. බැටරිය මං හිතන්නේ චාර්ජරේ එහෙමම තිබ්බා. ඒ කියන්නේ 80ක් චාර්ජ් කළා නම් ගේම් එක එන වෙලාවට සෙල්ලම් කරලා චාර්ජරය 60කට 50කට වගේ තිබ්බා. බැටරිය නෙමෙයි මං කිව්වා අර හීටින් ඉෂුව එකක් තියෙනවා පොඩි එක. ඔයාලා ලොකු ගේම්ස් මේක සෙල්ලම් කරන්න යන්න එපා. ෆෝන් එක හීට් වෙනවා. ඒකින්ද හීටින් ඉෂුස් ගැන ටිකක් ඔයා මේකට චුට්ටක් හීටින් ඉෂුස් ගැන චුට්ටක් හොයලා බලන්න. ඒ අනුවනම් නම් කිසිම ඉෂුව එකක් නැහැ. මට යූස් කරනවා නම් සුපිරි ෆෝන් එකක් ඩේලි. ඔයා උදේ 6ට විතර චාර්ජරයට ගහලා 100% ගහුවා නම් ඔයාට දවසක් යූස් කළා අනිත් දවසෙත් දවල් වෙනකම් විතර යූස් කරන්න පුළුවන්. ඊට වැඩියත් පුළුවන්. මොකද එච්චරනම් බැටරියත් හොඳයි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. එතකන්